ගාමිණී ලෝක ජනතුමා කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර පෙරමුණ ආරම්භයේ සිට විශාල කැපවීමක් කරලා මේ පක්ෂය ගොඩනගන්න මහන්සි වෙච්ච කෙනෙක්. ඒ වගේම අපි පක්ෂයක් හැදුවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාරේ ඇවිද්දවනවා කියනකොට ඉතින් මහින්ද සුනක පටන් ගන්න. මම විරෝධ මැතිතුමාලා උදේගම අපේ මැතිතුමාලා දිනේශ් මුණාදන මැතිතුමාලා ඇතුළේ සමස්ත මමේ කඳවුර වාසුනානක්කර මැතිතුමාට නායකත්වය දෙන්නේ දා ඉස්සරහට ආවේ ගාමිණී ලෝක ජනතුමා. මම දැන් ඒ දීපු නායකත්වයේ තුල මහින්ද සුනක තාමත් සාර්ථක වුණා. අනිත් පැත්තෙන් පක්ෂයක් හැදුණා අපි ජයග්‍රහණයට ගියා. ඒ වගේම තමයි පෞද්ගලික ජනාධිපතිවරණෙත් මගේ දේශපාලන ගමනේත් විශාල ශක්තියක් ආවාද උපදෙස් දීලා එක ප්‍රතිපත්ති කිරපු නායකයෙක්. අපේ දේශපාලන ගමනට විශාල ශක්තියක් මටත් පෞද්ගලිකව තුමා මගේ දේශපාලන ගමන ගොඩනගන්න. එතන මගේ තාත්තා හා සමානව මට විශාල මංගලුවේ විශාල කැපවීමක් කරපු සහ මගේ තාත්තා හා සමානව මට අවවාද අනුශාසන උපදෙස් දීපු නායකයෙක්. මම හිතනවා මේ પરම්පරාවේ එවැනි ප්‍රතිපත්තිකරුක දේශපාලඥයෝද නැහැ. හරිම අඩුයි. ලෝකයමතුමාලා වගේ අය මේ ලෝකෙ නික්ම යන. එතන අනාගත කර්ම දේශපාලඥයෝ විශාල පාඩුවක්. මොකද උන්ගේ සටන්කාමී චරිත වලින් විශාල ආදර්ශයක් මෙරට අලුත් પરම්පරාවේ දේශපාලඥයන්ට ගන්න පුළුවන්. ඉතින් ජීවිතයට එන නැති අපේ ශෝකය කාලා කරලා වගේම මහින්ද රාජපක්ෂ අවුලේ ශෝකයේ ලෝකයමතුමාගේ පවුලට ආකාශ කරන වගේම මම හිතනවා මේ නැති වෙච්ච අඩුව පුරවන්න මතනේ මුතුසන්ති ව්‍යාපාරයේ නායකත්වයේ අඩුව පුරවන්න කිසි කෙනෙක් බෑ. එතුමා අපේ පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් ව්‍යාපාර වෙනුවෙන් කරපු ව්‍යාපාර කරපු කැපවීම. ඒ වගේම එදා දේශපාලන ආරම්භයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කරපු කැපවීම හැමදාම අපේ පක්ෂවල නායකයන් අනාගතයේදී අපේ පක්ෂවලට එන්න අය අතට තියාගන්න.